මේකෙන් දිලීරවල ලාක්ෂණික ලක්ෂණයි ඊට පස්සේ දිලීර වංශ වෙන වෙනමයි ඒවට උදාහරණත් එක්කම විශේෂ කරුණු ටික රූප විදියට ඇඳලා ඔයාලට මතක තියාගන්න ලේසි විදියට ෂෝට් නෝට් එකක් තමයි තියෙන්නේ. එතකොට මුලින්ම ගත්තොත් දිලීර කියන්නේ ශූන්‍යාෂ්ටිකයි. ඒක ඔයාලට පැටලෙන්න පුළුවන් එකපාරට අහුවාම ඒක ශූන්‍යාෂ්ටිකයි යුගැරියා අධිරාජධානියට අයිති වෙන ඔක්කොම ශූන්‍යාෂ්ටිකයි කියලා මතක තියාගන්න. ඊට පස්සේ මේ තියෙන දිලීරවල ලාක්ෂණික ලක්ෂණ ගැන මුලින්ම කතා කරන්නේ. එයාලා නම්‍යශීලී පොලිසැකරයිඩයක් වන කයිටින් වලින් තමයි එයාලගේ සෛල බිත්ති හැදිලා තියෙන්නේ. ඊට පස්සේ එයාලා අවශෝෂක විෂමපෝෂීන් ඒක හොඳට මතක තියාගන්න. මොකද මේ වචන එක එක විදිහට හරවල වලට දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අධිග්‍රාහක විෂමපෝෂීන් කියලා දෙන්න පුළුවන්. මම දාපු ප්‍රශ්නයකත් එහෙම තිබ්බා. එතකොට එහෙම තිබ්බොත් වැරදි. අනිවාර්යයෙන්ම අවශෝෂක විෂමපෝෂීන් කියලා එන්න ඕනේ. ඔයාලගේ සම්පත් පොතේ දීලා තියෙන්නේ එහෙම. අවශෝෂක විෂමපෝෂීන් කියන්නේ සම්පත් පොතේ මේක දීලා තියෙනවා. මේකේ තියෙන සම්පත් පොතේ තියෙන කරුණු විතරයි. සංකීර්ණ අණු සරල අණු බවට පත් කරන බහිශ්‍රාවීය එන්සයිම ශ්‍රාවය කරනවා. එතකොට මොකක් හරි දැන් ඔයාලා හිතන්නකො ප්‍රෝටීනයක් තමයි සංකීර්ණ අණුවක් කියන්නේ. ඊට පස්සේ සරල අණු කියන්නේ ඇමයිනෝ ආම්ල බවට පත් වෙනවා. එයා දාන එන්සයිම වලින්. ඊට පස්සේ ඇමයිනෝ ආම්ල ටික එයා අවශෝෂණය කරගන්නවා. ඒකෙන් තමයි එයා පෝෂණය වෙන්නේ. ඔන්න ඔකට තමයි අවශෝෂක විෂමපෝෂීන් කියන්නේ. එතකොට එයාලා කරන්නේ සංකීර්ණ අණු සරල අණු බවට පත් කරන බහිස්සෛලීය එන්සයිම ශ්‍රාවය කරන එක. ඒක බහිස්සෛලීය එන්සයිම වෙන්න ඕනේ. මොකද එන්සයිම ටික එළියට තමයි දාන්නේ. එයාගේ ඇඟ ඇතුලේ වෙන දෙයක් නෙවෙයි. ඒක එළියේ සිද්ධ වෙන දෙයක් තමයි. ඒ නිසා තමයි බහිස්සෛලීය එන්සයිම කියලා කියන්නේ. ඊට පස්සේ තවත් පැටලෙන තැනක් තමයි දිලීර සුළු සංඛ්‍යාවක් ගත්තොත් ඒක සෛලිකයි. ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. මොකද විශාල සංඛ්‍යාවක් ඒක සෛලික කිව්වොත් වැරදි. ඔය වගේ පොඩි පොඩි කරුණු අහන්න පුළුවන් MCQ වල. MCQ වලට තමයි වරද්දලා දෙන්නේ. එතකොට ඔයාලා හරියම වචන දැනගන්න ඕනේ. සුළු සංඛ්‍යාවක් තමයි ඒක සෛලික වෙන්නේ. අනෙක් විශේෂ බහුසෛලික සූත්‍රිකාවල විදිහට තමයි ඉන්නේ. එතකොට බහුසෛලික සූත්‍රිකා ආකාර දෙකක් තියෙනවා මේ ලියලා තියෙන විදිහට. ආවාර ඇති සහ ආවාර නැති. ආවාර ඇති කියන්නේ ඔය ඇඳලා තියෙනවා සූත්‍රිකාවක් නිකන් මේවා. හරිම රූප නෙවෙයි. ඔයාලට තේරුම් ගන්න තමයි මෙහෙම ඇඳලා තියෙන්නේ. ඒ ආවාර තියෙන නිසා සෛලයෙන් සෛලයට බෙදලා වෙන් කරලා වගේ තියෙනවා. රූපේ පේනවා ඇති. ආවාර නැහැ කියන්නේ එහෙම බෙදපු කොටස් විදියට නෑ. සෛල ටික වෙන් කරලා නෑ. එතකොට න්‍යෂ්ටි ඔක්කොම එක තැන තියෙනවා වගේ තමයි පේන්නේ. ඒවට අපි කියනවා සංසෛලික වේ න්‍යෂ්ටි රාශියක් පිහිටයි කියලා. ආවාර තියෙන සූත්‍රිකා ගත්තොත් ඒවා සෛලවලට බෙදිලා තියෙන්නේ. ඒකේ විශේෂත්වයක් තියෙනවා. ඒ ආවාරවල මයිටොකොන්ඩ්‍රියා රයිබෝසෝම න්‍යෂ්ටි කියන ඉන්ද්‍රිකා තුන. හොඳට බලන්න මයිටොකොන්ඩ්‍රියයි රයිබෝසෝමයි න්‍යෂ්ටි වැනි ඉන්ද්‍රිකා චලනයට ඉඩ දෙන සිදුරු ආවාරවලට තියෙනවා. ඒ කියන්නේ ළමයි මෙහෙම සූත්‍රිකාවක් තිබ්බොත් මෙහෙමනේ ආවාරය අඳින්නේ. ඇත්තටම ගත්තොත් ඒ ආවාරය මෙහෙම වෙන්න ඕනේ. පොඩි සිදුරක් තියෙනවා. මෙන්න මේ මයිටොකොන්ඩ්‍රියා රයිබෝසෝම න්‍යෂ්ටි වලට එහා මෙහා යන්න පුළුවන් වෙන විදියට සිදුරු තියෙනවා ආවාරවල. ඒක තමයි ඔය කියලා තියෙන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් ඊට පස්සේ දීලා තියෙනවා දිලීර සූත්‍රිකා මගින් දිලීර ජාලයක් හදනවා කියලා. මේ දිලීර ජාලයක් තමයි මේ ඇඳලා තියෙන්නේ. ඒවා බහුසෛලික දිලීර ජාල සාදය කියලා වෙනම කරුණක් දීලා තියෙනවා. ඒත් මේකටම තමයි කියන්නේ. එතකොට බහුසෛලික දිලීර ජාලයක් කරන්නේ අතුබිදුණු දිලීර සූත්‍රිකා ජාලයක් වන මෙය පෝෂක අවශෝෂයෙන්ද තමයි හැදිලා තියෙන්නේ. ඒක පෝෂක අවශෝෂයෙන්ද තමයි හැදිලා තියෙන්නේ. මේකට මයිසීලියම කියලාත් කියනවා. ඊට පස්සේ සමහර දිලීර ශෝෂක දරයි කියලා තියෙනවා. මෙන්න මේ තේරුම් ගන්න හදපු රූපයක්. ඒ කියන්නේ ඔයාලා ගන්නකො ශාකයක් ඊට පස්සේ මෙන්න මේ දිලීරයක් ශාකයට ඔන්නෝම බැඳිලා තියෙනවා. එයා එක කරන්නේ ද්‍රව්‍ය හුවමාරුවට සහ ද්‍රව්‍ය අවශෝෂණයට. ඒ කියන්නේ ශාකයත් එක්ක එක්ක ඔයා ද්‍රව්‍ය හුවමාරු කරනවා. එහෙම නැත්නම් ශාකයෙන් මොන හරි අවශෝෂණය කරන්න ඕන වුනහම තමයි එහෙම ශෝෂක හදන්නේ. ඊට පස්සේ දිලීර වල ප්‍රජනනය ගත්තොත් ලිංගික විදිහටයි අලිංගික විදිහටයි දෙවිදිහටම එයාලා ප්‍රජනනය කරනවා. අනිත් එක බීජාණු හදනවා කියලා දීලා තියෙනවා.